Hello friends, welcome back to another gameplay videos. Only thing ada play කරන්න යන්නේ Minecraft. අද අපි Minecraft වල ගෙදරක් හදනවා, ලක්සිරි ගෙදර. මේ අපි මම කටුවට හදාගත්ත කටු මැටි ගෙයක් තිබ්බ බඩු වලින් අපි ඒ ගෙදර හදාගන්න නම් අපිට ඕන භූමි ප්‍රදේශය. මේ මං ආරක්ෂාවට කියලා ක්‍රියේටිව් දාලා කවුද මේ නම අයන් ගොලම්ලා ස්පෝන් කරා ආරක්ෂාවට හොඳයි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. අපිට ඕන මෙන්න මේ වගේ කොටු දිග පැත්තට 25ක් ඕන. මාලිය අයින්ට මොනවද උතනින් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 17 18 19 20 21 22 23 24 හරි ඊළඟට පළලට කොටු 14ක් ගන්න ඕන. 1 2 3 4 5 6 7 8 10 11 12 13 15 වැඩි වුණානේ. හරි ඊළඟට අපි අර වගේ මේ පැත්තට දාගන්නවා. හරි දැන් අපි මේ මාක් කරගත්ත ටික කපන්න ඕන. ඊට කලින් අපි මේ පැත්තෙන් පොඩ්ඩක් මැදින් ඉරකුත් දාන්න. ඒකට කොටු 10ක් විතර තිබ්බනම් ඇති. 1 2 3 4 5 7 9 10 10ක් වැඩි වගේ. අපි ගමු කොටු 5ක්. නෑ අපි කොටු ගමු 6ක්. 1 2 3 4 5 6. මෙතන 6 වෙනි කොට්ට ඊට පස්සේ එන්න යගේ දිගට ගහනවා. ඊට පොඩි අත්තර දීමක් වුණා. හරි ඊළඟට කපාගෙන හරි ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ ටික හාර ගන්න එක. මේ ආකාරයට සවල කැඩුණානේ. මමන්නේ අපි සවලක් ගිහලා හදන්නේ. හાર્ඩ් භාගයක් බැස්ස. ඒක හදන්න ඕන වෙනවා ගල්. ඊළඟ ගල් නැද්ද? ගල් තියෙනවා. ස්ටික් ඕන. හදපු එකකුත් තිබ්බද කොහෙද මං හිතන්නේ. සවල නෑ පොරවක් තියෙන්නේ. මේ බලමු. මේ අපිට අවශ්‍ය කරන බඩු ටික මේවයිත් නෑ. හදන්න තමයි වෙන්නේ. අදම අපිට සවලනේ හදන්න ඕන. සවලක් හදන්න ඕන. සවල් දෙකම ගමුකෝ. දෙකයි.
දැන් මේවයින් වැඩන්නේ. අපි ඇඳයි ක්‍රාෆ්ටින් ටේබල් එකේ කඩන් යනවා. එතනදී උදව්වක්. හරි. ඇඳරන්නේ උදරෑයිනවා කිසි. මෙන්න මෙතන ඇඳ ප්ලේස් කරගෙන සම්දා ගන්න අපි මේ ටික කඩාගමු. දෙන්න රැවුනා වගේ නේ. බලමු. ඔය දෙන්න රැවුනා. දැන් ඉදාව. ගේම් එකකුත් පැනනේ. මං ඔය ගිගන් ඉදි ගේම් එකකුත් ස්පෝන් කරා. ගේම් එන්නේ ගේම් 3 දෙනෙක් 4 දෙනෙක්. අර තව එකෙක් ඉන්නවා. අයන් ගොල්ලන් නම් ටිකක් ස්පෝන් කරා. ගමටම 20ක් විතර. දැන් මේ කඩාගමු. මම මේ ටික කඩාගෙන ඉක්මනට ඔයාලව හම්බ වෙනවා. හරි. මේ කඩාගත්තට පස්සේ මෙහෙම තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේව උඩට මේ හිඩස් වලට white concrete දාගන්නවා. මේ ආකාරයට වැරදෙන මේක ආකාරයට කොන්ක්‍රීට් දාගෙන යන්න ඕන. මම මේ ටික දාලා ඔයාලා ඉක්මනට හම්බ වෙනවා. හරි කොන්ක්‍රීට් දාගත්තට පස්සේ මේ විදිහට තමයි පේන්නේ. ඊට පස්සේ මේ කොන්ක්‍රීට් ටික උඩින් මෙන්න මේ වගේ දෙකේ ඒව ගහන්න. මේ වගේ දෙකේ ඒව ගහන්න ඕන. මේ ආකාරයට. මේ විදිහට ගහලා ඉක්මනට ඔයගොල්ලන්ව හම්බ වෙන්න ආයිබා. මෙන්න මේ විදිහට දෙකේ බ්ලොක් දාගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මේ ආශ්‍රේක් රින්ගලන එකට මේ ගේම් බුක් රින්ගලන. එරිමල්ලි කරන්න දෙන්නේ අශ්‍රියෝ. රාව පරලව යන්න. ඊගේ ලෙදර් නම් මොන අපිට ආමාරකක දාගන්න පුළුවන්. මරපේකත් වාසි. හරි ඊළඟට අපිට කරන්න තියෙන්නේ ඊළඟට අපිට කරන්න තියෙන්නේ කඩාගමු ඉස්සෙල්ලා. කඩාගමු. දැන් අපි කඩා ගන්න ඕන. දැන් කඩාගත්තා. ඊට පස්සේ අපි මෙන්න මෙතනින් 10 බ්ලොක් දාගන්න. 10ක් දිගට දාගන්න. ඔව් 10ක් දිගට. වෙන්නේ නැහැ. 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඒ ගානට ඊට පස්සේ මේ පැත්තට අපි අතන්න ගත්තේ 6යිනේ. මේ පැත්තටත් 6ක් ගන්න ඕනේ. 1යි 2යි ඉවරයි කියනකො. කමන්නේ අපිට එක තව තියෙනවා. 3යි 4යි 5යි 6යි. දැන් මේ පැත්තට දාපු වැරදි තැනකට ප්ලේස් වුණා. ඉවතුම කියන්නේ මගේ අශ්ව ඌ ක්‍රියේටිව් දාලා තමයි මේ විදියට ආමර් එකක් දාගත්තේ.
මේක බලන කට්ටිය කමෙන්ට් කරන් යන්න මයින්ක්‍රාෆ්ට් ගහන ලේසිම ක්‍රියේටිව්ද සර්වයිවල්ද කියලා. මට නම් ලේසි ක්‍රියේටිව්. ඊට පස්සේ ඒ වැටුණානේ. මේ පැත්තේ ඒ විදිහටම 10ක් දාගන්න. තර 5 6 7 2 3 4 5 6 7 8 9 10 මේ පැත්තට 6න්නේ මේ පැත්තට 10ම දාගන්න. 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 5 6 9 8යි බ්ලොක් ඉවරයි. ඉතින් රැවලා නිදාගෙනමු. හරි ඒතන්ට දැන් හරකේ උත්තේවිද ඌටත් ඉතින් අර අශ්ෂයට වෙච්ච දේම තමයි වෙන්නේ. අනේ උඩට එන්නේ කොහොමද? अब මේකෙන් ब्लॉक 5ක විතර ඩර්ට් දාගන්න ඕනේ. 1 2 3 4 5. හරි මේ ටික පුරවගෙන ඉවරයි. ඊළඟට මම මෙතනින් තමයි පඩිපෙළ ගහන්න තියෙන්නේ. පඩිපෙළ ගහන්න මම හිතන්නේ පඩිපෙළ ලොකු වැඩි වෙයි. චුට්ටක් මෙන්න මේ මැද තියෙන ලයින් එක චුට්ටක් මෙහාට ගියමු. මම අර මාක් කරන් තියෙන පඩිපෙළ කොටු 6කට ගත්තොත් මෙන්න මේ ගාන තමයි තියෙන්නේ. මෙන්න මෙතනින් ගන්න ඕනේ. ඒක නම් මේව කරන්නේ මෙතන. ඉන්නේ කොහොමද? හරි දැන් මේ ලයින් එක කපාගමු අපි.
හරි. දැන් අපි මෙන්න මේ තීරුව කපාගමු. මෙතනින් මේක දාගෙන මේ තීරුව කපාගමු අපි. ඒක කඩාගත්තට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. දැන් අපිට කරන්න තියෙන්නේ ස්මූත් ක්විස් බ්ලොක් ගෙනල්ලා පඩි පෙළ හදන එක. ඊට කලින් කරන්න තව පොඩි වැඩක් තියෙනවා. ඒකට ඕන බඩු ටික අපි ගිහිල්ලා අරන් එන්න. මෙන්න මේක තමයි ඒකට ඕන බඩු ටික දාලා තියෙන්නේ. අපිට ඕන මෙන්න මේක ඕන වයිට් මෙන්න මේ જાතිය ඕන. ඊට පස්සේ අපිට ඕන ඩාර්ක් ඕක් නම් ගොඩක් ඕන. ඊට පස්සේ අපිට ඕන මේ ටික ගන්නකො. අමෙති දරෑනු හරි. දැන් අපි කරන්න ඕන ස්මූත් ක්විස් බ්ලොක් ටික අරගෙන මෙන්න මේ බිමට ප්ලේස් කරන්න. මේ පැත්තට ඒකමයි. මේ පැත්තට ඒකමයි. ඊට පස්සේ ඊළඟ එක මෙන්න මෙහෙම එකක් උඩින් ගන්න. ඊට පස්සේ ඊළඟ එක ඊට උඩින් පොඩ්ඩක් වරදුනා. දෙකම කරලා තියෙනවා. දානවා. ඔබ ලේයර් එකක් කියයි. අඩේ වැරදුනා කියනකෝ. මේකෙන් තව එකක් යටට දාන්න. දැන් මේ විදිහට දාන්න. එනත් එකක් වැඩි වුණානේ. මෙතනින් තව එකක් ඒ වගේ දාන්න. ඊට පස්සේ පොඩ්ඩක් ලැග් එකක් යනවා ඉතින්. ඒ වැටුණනේ. වැටුණට ආයේ අපි ගොඩ එන જાතිය. මේ මෙතනට මේසලා තියෙන්නේ. තව 8යි තියෙන්නේ. 8ෙන් පුළුවන්ද දන්නේ. ස්මූත් ක්විස් තව නැද්ද කොහෙද? තව 4යි තියෙන්නේ. එහෙන් දැන් නම් බෑ.
ස්මූත් එකයිනේ තිබ්බේ. නැද්ද තව ස්මූත් ක්වික්ස් නෑ වගේනේ. ස්මූත් ක්වික්ස් තව නෑ. තව දෙකක් මදි. හරි මම ටක් ගාලා ක්‍රියේටිව් වලට ගිහිල්ලා ගත්ත ක්වික්ස් බ්ලොක්. ඇත්තම කිව්වොත් හදන්න බෑ මන් දන්නේ ක්වික්ස් කියන්නේ මොනවද කියලා. හරි පඩි පෙළ නම් හරි. මේ ගෙදර තාම ඉදි කරන ගමන් තියෙන මෙතනට එන්න බෑ. කරන්න දෙයක් නෑ ඇහුවේ නෑ. දැන් අපිට ඕන අපලන් වුඩ් තිබ්බ නේද? ඩාර්ක් ඕක් එන්ද තියාගන්න. ඩාර්ක් ඕක් ටික තුනනේ. ඩාර්ක් ඕක් ටික මෙන්න මේ ටික වහ ගන්න ඕන. වහිනවා. හරි ඩාර්ක් ඕක් ටික ප්ලේස්. හරි ඩාර්ක් ඕක් ටික ප්ලේස් කරගත්තාම මෙහෙම තමයි පේන්නේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන. මම කවර් කරේ නැත්තේ. මෙතන අපි පූල් එකක් හදනවා. පූල් එකට අවශ්‍ය බඩු ටිකක් දැන් අපි ගිහිල්ලා ගේමු. පූල් එකට ඕන වෝටර් බකට් එකක්. ඊට පස්සේ ස්මූත් ක්වික්ස් ස්ටේර්ස් තුතු. දෙයියෝ සෙල් අපිට වතුර අන්ලිමිටඩ් ඕන නම් මෙන්න ආයි වැටුණා. වතුර අන්ලිමිටඩ් ඕන නම් මෙන්න මේ වගේ එකක් හදා ගන්න ඕන. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ විදිහට කඩා ගන්න එක. කඩාගත්තා සවලත් එක්ක. දැන් අපි ගිහලා තව එකක් සවලත් තිබ්බ. සවල තියෙනවා. මේ තියෙන සවල් වැඩිපුරත් එක්ක හදන් තියෙන්නේ.
කරා කියනම් ක්‍රීම කරන්න ඕනේ ඇත්තට. හරි දැන් අපි මෙන්න මේ බ්ලොග් જાතිය දාන්න ඕන නම නම් දන්නේ. ඒ බ්ලොග් જાතිය ප්ලේස් කරගන්න. හරි දැන් මේ දාගෙන ඉවරයි. ඊට පස්සේ අපි ස්මූත් ෆූස් බ්ලොක් එක අරන් මෙන්න මේ විදිහට තියාගන්න ඕන පඩි පෙලක් වගේ. මේ විදියට නැගිට පුළුවන්. ඊට පස්සේ තමයි වතුර දාන්න ඕන. මෙන්න මගේ තුනේ එකක් හදාගත්තොත් අපිට මැද එකෙන් අන්ලිමිටඩ් වතුර ගන්න පුළුවන්. දැන් කොනෙන් ගත්තොත් වතුර අන්ලිමිටඩ් එන්නේ නැහැ. හරි දැන් අපි වතුර දාගමු එකට. ඉතින් ගත්තේ කොහොමද? හරි අපි මේකට වතුර පුරව ගත්තා. දැන් තියෙන්නේ මෙන්න මේක අයින් කරන්න. ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. සබ්ස්ක්‍රයිබ් කරන්න නැති අය සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා, කමෙන්ට් කරලා, ෂෙයා කරලා තියාගන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.